තවත් එක දවසක් ගෙවිලා ඉවරයි. ඔයාගෙන්ම ඒ ප්‍රශ්නේ අහලා තියෙනවද? උදේට ඇහැරෙනවා, ඒ විදිහටම දවස ගෙවෙනවා, රාත්‍රියට ඇඳට වැටෙනවා, බලන්නෙද්දි කාලය පියාඹලා යනවා. ඒත් ඔයාගේ හීන තවමත් තියෙන්නේ එකම තැන. කවුරු හරි ඇවිත් ඔයාව ගොඩදායි කියලා බලන් ඉන්නවා නම් අදම ඒ හීනෙන් ඈරෙන්න. මොකද කවුරුත්ම එන්නේ නැහැ ඔයාගේ ලයිෆ් එක වෙනස් කරන්න. ඔයාගේ ලයිෆ් එක වෙනස් කරන්න පුළුවන් එකම මිනිස්සයා ඉන්නේ ඔයාගේ කණ්ණාඩිය ඇතුලේ විතරයි. ලෝකෙ 99%ක්ම අය ජීවත් වෙන්නේ කම්ෆර්ට් සෝන් එක ඇතුලේ. ඒ අය ආසයි ලේසි දේවල් කරන්න. ෆෝන් එක ස්ක්‍රෝල් කර කර කාලය නාස්ති කරන්න, එක නිදහසට කරුණු කියන්න, මට සල්ලි නෑ, මට වෙලාවක් නෑ, මට ලක්ෂයක් නෑ වගේ නිදහසට කරුණු පස්සේ ඇංගෙනවා නම් ඔයාට කවදාවත් සාමාන්‍ය මට්ටමින් උඩට එන්න බෑ. දිනන එක්කෙනා අමාරු දේවල් තෝරගනිද්දී පරදින එක්කෙනා හැමදාම ලේසි දේවල් පිටිපස්සේ දුවනවා. ඔයාට ඇත්තට වෙනස් වෙන්න ඕනේ නම් මෙන්න මේ නීති 3 අද ඉඳලා ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්න. පළවෙනි නීතිය. ඔයාගේ ප්ලෑන්ස් ගැන ලෝකෙට කියවන්න එපා. ඔයාගේ සාර්ථකත්වයේ සද්ද විතර ලෝකෙට ඇහෙන්න දෙන්න. දෙවෙනි නීතිය. මොටිවේෂන් කියන්නේ తాවකාලික දෙයක්. හිත හැදෙනකල් මූඩ් එක එනකල් බලන් ඉන්න එපා. හිත නැතත් කරන්න ඕන දේ කරන්න. තුන්වෙනි නීතිය. ඔයාගේ ටයිම් එක, එනර්ජි එක කාලය නාස්ති කරන යාළුවෝ තේරුමක් නැති සෝෂල් මීඩියා වැනි හැමදේම පැත්තකට කරන්න. ඔයාගේ ෆෝකස් එක තියෙන්න ඕනේ ඔයාගේ ගෝල් එකට විතරයි. තව දෙයක්, අද ඔයා විදින මහන්සිය, දාඩිය, සායේ වේදනාව ඊට ඔයාගේ ලොකුම හයිය වෙනවා. කවුරුත් ඔයා විශ්වාස නොකලත් ඔයාව විශ්වාස කරන්න. වැටෙන හැම පාරම කලින්ට වඩා ශක්තිමත්ව නැගිටින්න. ලෝකෙට ඔයා වැටලා ඉන්නවා පේන්න පුළුවන්. ඒත් ඔයා ආපහු ගේමට බයින විදියෙන් මුළු ලෝකෙම හෙල්ලෙන්න ඕනේ. ඔයා ආවේ සාමාන්‍ය විදියට ජීවත් වෙලා මැරලා යන්න නෙවෙයි, නමක් තියලා යන්න. අද ඉදන් නිදාසට කරුණු කියන එක නවත්තලා ඔයාගේම කියලා ගේමක් පටන් ගන්න. මේ වීඩියෝ එක ඔයාගේ හිතට පොඩි හරි ගැම්මක් දුන්නා නම් I am ready කියලා කමෙන්ට් එකක් දාගෙන යන ගමන් The Cynic Spark YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මේ මගේ YouTube channel එකට දාපු පළවෙනි long වීඩියෝ එක නිසා මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන් යන්න. මොකද ඒ feedback එක මගේ ඉස්සරහට එන්න තියෙන වීඩියෝස් වලට ලොකු උදව්වක් වෙයි.